අමුද්‍රව්‍ය දෙකෙන් තල බෝල හදමු. මම තල ටික හොඳට හොදලා වේලලා දැන් ඒ ටික පොඩ්ඩක් බෙද ගන්න හදන්නේ. තලවල පාට වෙනස් වෙනකොටම මම ලිපෙන් අයින් කරගත්තා. ඊළඟට මම මේකට සීනි කෝප්ප 3 කාලක් විතර ගන්නවා. ඒකෙන් සීනි හැඳි 3-4ක් අරගෙන කැරමල් කරගන්නවා. ඒකට හැන්දක් ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ විදියට සීනි ටික කැරමල් කරගෙන හොඳට පාට එනකොට ඒකට මම උණු වතුර ටිකක් එකතු කරගන්නවා. උණු වතුර කෝප්ප කාලක් විතර වගේ තමයි මම එකතු කරගත්තේ. ඊළඟට මේකට මම ඉතිරි සීනි ටිකත් එකතු කරගන්නවා. දැන් සීනි ටික හොඳින් දිය කරගන්න ඕන. මෙන්න මේ විදියට සීනි ටික හොඳින් දිය වෙලා උතුරනකොට මම වතුර එකකට මේකෙන් ටිකක් අරන් දානවා. එතකොට ඒ වතුර එකෙන් ඒ ද්‍රාවණේ බෝලයක් වගේ කරගන්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේදී මම මේ මිශ්‍රණයට තල ටික එකතු කරනවා. ඒකට ලුණු වැනිලා ටිකක් එකතු කරගන්නවා. දැන් මේක මම ලිපෙන් ඉවත් කරලා මාගරින් පොඩ්ඩක් එකතු කරගත්තා. දැන් මේක ඇත්තටම අතින් හදාන්න බෑ උණුයි. ඒ නිසා මේක රස්නේ නිමෙන්න කලින් අපි හදාගන්නත් ඕනේ. ඒ නිසා මම හැන්දෙන් කොටස් ටිකක් වෙන් කර ගන්නවා. ඊට පස්සේ රස්නේ අඩු වෙනකොට මම අතින් බෝල ටික හදා ගන්නවා. මෙන්න මේ විදියට වෙන් කරගත්ත කොටස් ටික මම දැන් හොඳට බෝල හදා ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත රසම රස තල බෝල.